පොඩ්ඩක් කියන්න පුළුවන් දැන් අර පාර්ලිමේන්තුවේදී සහ මේ තරඟයේදී අපි දැක්ක පැහැදිලි වෙන්න එක. මේ සම්බන්ධයෙන් ඕගොල්ලන් ගිය මැච් එක ඉවරනාට පස්සේ මේකට කලින් මොනවාද කණ්ඩායම ඇතුලේ කතා කරේ මේ පිටිකරුව මොනවාද කරන්න ඕන කියලා මොනවාද කතා කරේ? අපි පොඩ්ඩක් කතා කරේ රනින් බිට්වින් එකට වැඩි කරන එක. ඉතින් මේ මැච් එකේ ඒක වුණා කියලා මම හිතනවා කලින් මැච් එකට වඩා. ඉතින් අපි ඒක තමයි වැඩිපුර ඇප්ලයි කරේ. පවන් මම හිතන්නේ අද ඔබ ජයග්‍රහණය කරේ ඕමානයට එරෙහිව නෙමෙයි තවත් විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව තරඟේ මම හිතන්නේ ඔබ ඉපදිලත් නැතුව ඇති ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරනකොට ඉතින් ඔහු දුලිප් මෙන්ඩිස් ඉතින් ඔහුගේ කණ්ඩායමට එරෙහිව ඔබලා ජයග්‍රහණය කෙසේ වුණත් ඔබ මොකද දුලිප් මෙන්ඩිස් ගැන හිතන්නේ? ඇත්තටම මම අහලා තියෙනවා ඉතින් හොඳ කෝච් කෙනෙක් හොඳ ප්ලේ කෙනෙක් ඉතින් ලොකු සතුටක් තියෙනවා ඉතින් ඔමාන් වලට උනත් හොඳ ටීම් එකක් ඒගොල්ලෝ ඉතින් 50ක් ගාපේකට final question පවන් දැන් ඔබ අපි දකිනවා ඔබ එක් දින හා 20 දෙකේම හොඳ ඉනිම් වලට ගියා ටෙස්ට් වලත් ඔබ ලොන්ග් ෆෝමැට් එකේ සාමාන්‍යයෙන් ඔබ හොඳ ක්‍රීඩා කරනවා ඔබ මේ අංශ තුනෙන් මොන අංශයද වැඩිම කැමති සහ මේ ඔබ කොහොමද මේ අංශ තුන හොඳ ස්විච් කරගන්නේ හොඳ පිටිකරණයට ඔබ හොඳ ස්විච් කරගෙන ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන්. මම පොඩ්ඩක් විකට් එකට ගියාම පොඩ්ඩක් වෙලා ගන්නවා. ඉතින් වැඩිපුර. ඉතින් මම බලන්නේ නෝමල් මගේ ස්ට්‍රෙන්ත් එකමයි මම බැක් කරන්නේ. ඉතින් දන්න දේ. ඉතින් ඒක තමයි මම හැම වෙලේම හිතන්නේ.